අපි ඊළඟට ආරාධනා කරමු රත්නපුර ජීව විද්‍යාංශයේ 4 වෙනි ස්ථානය ගිහාන් මදුරංග රත්නපුර සීවලි මධ්‍ය විද්‍යාලයේ මගේ නම ගිහාන් මදුරංග. මගේ රෑන්ක් එක 4. මම කරේ බයෝ. මාත් ක්ලාස් එකට ඇවිල්ලා මේගොල්ලෝ පිටිපස්සේ මං හිටියේ අර හරි වගේ මං හිටියේ. හරි මාත් මුලින් ඉඳන් වැටි කරගෙන ගියා. ඇත්තටම අර පාඩම් කරන ටයිප් එක කියන එක ඇත්තටම හොයාගන්න. ඒකට හේතුව නැත්තම් ඔයාලට මැදක් තුරට යද්දි ලොකු අපහසුතාවන්ට මුහුණ දෙන්න වෙනවා. මොකද පාඩම් මතක තියාගන්න බැරි වෙන උදාහරණයක් ඔයා පාඩම් කරන ටයිම් එක ගැන මේ අයියලා කිව්වේ. ඔයා සමහර විට කියලා දෙන දේ නැවත ලියලිය පාඩම් කරන කෙනෙක් වෙන්න පුළුවන්. සමහර විට කෑ ගහලා පාඩම් කරන කෙනෙක් වෙන්න පුළුවන්. මම උදාහරණයක් ගත්තොත් මම පාඩම් කරන එක අපේ ගෙවල් දෙක තුනකට ඇහෙනවා. ඒ නිසා ඔයා පාඩම් කරන ටයිප් එක දැම්ම ඔයා හොයාගන්න. ඒක ඉස්සරහට වඩා වැදගත් වෙනවා සහ දැනටත් වඩා වැදගත් වෙනවා. සහස් වගේ පේපර්ස් ටික ඔක්කොම මම ලිව්වා. ඒවෙන් ලොකු පන්නරයක් ලැබුණා. සහ ඇත්තටම P6 කියලා කියන්නේ පාස් පේපර්ස් වලින්ම ගෙනියන්න ඕන වැඩක්. පාස් පේපර්ස් හොඳට කරන්න ඉස්සරහට ඕනට වැඩ කරන්න ආවට පස්සේ ඒ නිසා හැමෝම එකතු වෙලා වැඩ කරන්න. තනි තනියෙන් වැඩ කරන්න යන්න එපා. යාළුවොත් එක්කත් එකතු වෙලා වැඩ කරන්න. එතකොට ඔයාලට ඉස්සරහට වැටි කරගන්න ගොඩක් ලේසි වෙයි. ඒ නිසා හැම කෙනෙක්ටම සුබ පතනවා. අපිට වඩා හොඳ රෑන්ක් එකක් දාලා ආවිල්ලා මෙතෙන්ට ආවිල්ලා කතා කරන්න මේ අයියලක්කලා වගේ. ඒ නිසා හැමෝටම ජය වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි.